ආයුබෝවන් ශාන් ලංකා ට්‍රේඩර්ස් and ටෙක් සොලියුෂන්ස් ඔෆිෂියල් YouTube channel එකට ඔයාලා හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. 4G USB මොඩම් එකක් නිවැරදිව සෙටප් කරගන්නේ කොහොමද කියලා අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. මං ඔයාලා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මං ඔයාලා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා පහල තියෙන subscribe button එක click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. හරි. අපි එහෙනම් යමු අද වීඩියෝ එකට. Experience seamless connectivity with the new 4G LTE Wi-Fi modem. පැකේජ් එක අන්බොක්ස් කරන්න කලින් අපි ඉස්සල්ලම් බලමු මේ බොක්ස් එකේ එළිය සඳහන් කරලා තියෙන දේවල් මොනවද කියලා. අපි ඉස්සල්ලාම බොක්ස් එකේ ඉහළට ඇවිල්ලා බැලුවාම මෙන්න මෙතන 3-in-1 LTE 4G USB modem කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙදි 3-in-1 කියලා සඳහන් කරලා තියෙන්නේ TDD, FDD හා WCDMA කියන connection type තුනම මේ device එකට support කරනවා කියන එකයි. ඊට පස්සේ මෙන්න මෙතන අපි පල්ලෙහාට ඇවිල්ලා බැලුවොත් මෙතන තියෙනවා plug and play technology කියලා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ ඔයා පරිගණකයකට වගේ මේ ඩිවයිස් එක සම්බන්ධ කරනවා නම් අමතර software එකක් මොකොත් install කරන්න නැතුව ඔයාට පුළුවන් plug and play පාසුකම හරහා මේ ඩිවයිස් එක පාවිච්චි කරන්න. ඒ වගේම මෙන්න මෙතනට ආවම අපිට බලන්න පුළුවන් 150යි Mbps කියලා සඳහන් කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ ඩිවයිස් එකෙන් අපිට අන්තර්ජාලය තප්පරයට මෙගාබයිට් 150ක ස්පීඩ් එකකින් ලබා ගන්න පුළුවන් කියන එකයි. ඊට පස්සේ මෙන්න මෙතනින් ඇවිල්ලා බැලුවොත් Wi-Fi router කියලා සඳහන් කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරන දේ තමයි සාමාන්‍ය router එකක් වගේම මේ device එක හරහා අපිට Wi-Fi ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියන එක. හරි. ඊට පස්සේ මෙන්න මෙතනට ඇවිල්ලා බැලුවොත් මේක tablet, mobile phone වගේ ඕනෑම device එකකට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා කියන එක මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ කොටසට ඇවිල්ලා බැලුවොත් ඔයාලට පේනවා ඇති අපි Wi-Fi වලින් connect වෙනවා නම් අවම ඩිවයිස් 10කට වගේ එකවර මේ ඩිවයිස් එක හරහා Wi-Fi කනෙක්ට් කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් අපි ඒත් එක්ක මේ ඩිවයිස් එකේ පිටුපසට ගිහිල්ලා බැලුවොත් බොක්ස් එකේ පිටුපසට ගිහිල්ලා බැලුවොත් මෙන්න මෙතන සඳහන් කරලා තියෙන තොරතුරු ටිකක් මම ඔයාලට පැහැදිලි කරන්නම්. මේ උඩින්ම තියෙන්නේ මේ ඩිවයිස් එක සපෝට් කරන නෙට්වර්ක් ටයිප් මොනවද කියන එක ගැන. ඊට පස්සේ අපි ඔපරේටින් සිස්ටම්ස් පැත්තෙන් ගත්තොත් Windows මොන වගේ operating systems වලටද මේ device එක support කරන්න කියන එක ගැන මෙතන තියෙනවා. ඒ වගේම මේක support කරන්නේ මොන වගේ SIM එකකටද කියන එකත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ package එකේ බර මේකේ තියෙන certificate මොනවද ඒ හා සම්බන්ධ අනිකුත් තොරතුරු විශාල ප්‍රමාණයක් ඔයාලට මේ package එක පිටුපසට ආවට පස්සේ බැලීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟට මේ package එක unbox කරගමු. අපි බලමු මේ බොක්ස් එක ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා. ඉතින් මේ තියෙන්නේ අද දවසේ අපි කතා කරන ප්‍රධාන මාතෘකාව ඒ තමයි අපේ 4G LTE USB modem එක. ඉතින් මේක ගැන මම ඉදිරියේදී ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් ඔයාට පුළුවන් මේ user manual එක පාවිච්චි කරලා මේ USB modem එක භාවිතා කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අදහසක් ලබා ගන්න. මේ තියෙන්නේ අපි අද කතා කරන ප්‍රධාන මාතෘකාව 4G Wi-Fi modem එක. ඉතින් මේකදී ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන 4G LTE Wi-Fi modem කියන සඳහන් කරලා තියෙනවා. මෙන්න මෙතන මේ කොටසේ 4G කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන ගත්තොත් Wi-Fi මාක් එකත් එක්ක සිග්නල් කණු කීපයක මාක් එකක් තියෙනවා. ඉතින් මේ මෙතන මැද්දෙන් සඳහන් කරලා තියෙන්නේ LED ලයිට් එකක්. ඒ ලයිට් එක බ්ලින්ක් වෙන්නේ කොහොමද කියන එක ගැන මම මේ ඩිවයිස් එක ඔන් කරන අවස්ථාවකදී ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ අපි මේ ඩිවයිස් එක පිටුපස පැත්තට ආවහම මේ ඩිවයිස් එකට දාලා මූලික විස්තර කීපයක් මෙතන සඳහන් කරලා තියෙනවා ඔයාලට දකින්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ ඩිවයිස් එකට දාලව තියෙන SSID එක මොකද්ද? මේකේ IMEI number එක, ඒ වගේම අපි Wi-Fi සඳහා මේක කනෙක්ට් කරගන්නවා නම් Wi-Fi password එක, ඒ වගේම අපි ඩිවයිස් එකක් විදියට මේ ඩිවයිස් එකට ලොග් වෙනවා නම් ඒ ඩිවයිස් එකේ තියෙන යූසර්නේම් එක හා පාස්වර්ඩ් එකත් මෙන්න මේ තොරතුරු යටතේ ඔයාලට බලන්න පුළුවන්. හරි. ඉතින් අපි ඊළඟට
මෙන්න මේ 4G කියල සඳහන් කරලා තියෙන කොටසි තියෙන පියන ගලවල අයින් කරගන්නවා මෙන්න මේ විදියට හරි ඉතින් අපිට මෙන්න මේ USB කොටසාරහා පුළුවන් පව ඩොක්කේකට හරි එම නැත්තම් පරිගණකයකට හරි මේ ඩිවයිස් එක සම්බන්ධ කරගන්න ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන පිටුපස කොටසට ආවහම මම මේ තොරතුරු සඳහන් කරලා තියෙන කොටසත් මේ විදියට පිටුපසට කරලා ඉවත් කරගන්නවා හරි මේ කොටස ඉවත් කරගත්තර පස්සේ ඔයාට මංගර කලින් කිව්ව මේ ඩිවයිස් එක SSID එක Wi-Fi පාස්වර්ඩ් එක මේක ඉමිනම්බ එක වගේ තොරතුරු සඳහන් කරලා තියෙනවා දකින්න පුළුවන් එන්න මේ කොටසට අපිට පුළුවන් සිම් එකක් පාවිච්චි කරලා මේ ඩිවයිස් එක සම්බන්ධ කරගන්න අවශ්‍ය කරන්න ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ලබා දෙන්න හරි ඉතින් මම මෙතනදි පාවිච්චි කරන්නේ මොබිටෙල් සිම් එකක් නමුත් ඔයාට පුළුවන් ඩයලොග් එයාටෙල් හජ් මොබිටෙල් මේ ඕනෑම සිම් එකක් මේ සඳහා පාවිච්චි කරන්න ඒක ඔයාගේ අවශ්‍යතාවය හා කැමැත්ත අනුව පාට පුළුවන් තෝරා ගැනීමක් කරන්න ඉතින් මම මෙතන සිම් එක සම්බන්ධයෙන් කතා කරද්දි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයා මේ සිම් එකක් පාවිච්චි කරන්නවා නම් ඔයාට සිද්ධ වෙනවා මේ සිම් එක මේ ඩිවයිස් එක ඇතුළට සම්බන්ධ කරලා වැඩ කරන්න ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයාට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ මේ ඩිවයිස් එකට අදාළව තියෙන සිම් එකේ ඩේට බැලන්ස් එක කොච්චරත් තියනවද ඔයා කොච්චරත් ඩේට පාවිච්චි කරලා තියනවද එහෙම නැත්නම් පැකේජ් එක ඉවරලාද නැද්ද කියන තොරතුරු සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්න ඉතින් මම ඔයාලට යෝජනාවක් කරනවා සිම් එකක් මේ ඩිවයිස් එකට සම්බන්ධ කරන්න කලින් ඔයාගේ ජංගම දුරකථනයට අදාළව ඇප් එකක් මාර්ගයෙන් මේ සිම් එක ඔයාගේ ජංගම දුරකථනයට සම්බන්ධ කරගන්න කියලා එකන උදාහරණයක් විදියට ඔයා මොබිටල් සිම් එකක් පාවිච්චි කරනවා නම් මොබිටල් සෙල්ෆ් කෑ ඇප් එක මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඩයලොග් සිම් එකක් ගන්නවා නම් මයි ඩයලොග් ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් හච් සිම් එකක් ගන්නවා නම් වාට හච් ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් එයාටෙල් සිම් එකක් ගන්නවා නම් පාට මයි එයාටෙල් කියන ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඔයාගේ සිම් එක මේ ඩිවයිස් එකට සම්බන්ධ කරන්න කලින් ඔයා ඒ සිම් එක ඇප් එකක් මාර්ගෙන් ඔයාගේ ජංගම දුරකථනයට සම්බන්ධ කරගන්න එහෙම සම්බන්ධ කරගත්තාම ඔයාට පුළුවන් කිසිම ගැටලුවක් නැතුව ඒකාකාරීව ආගේ කනෙක්ෂන් එක පවත්තාගෙන යන්න මොකද ඔයාට ඇප් එක හරහා මේ සිම් එකේ කොච්චර ඩේටා ඉතුරු වෙලා තියෙනවද පැකේජ් එක ඉවරයිද එහෙම නැත්නම් අපිට අලුතෙන් පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න වගේ දේවල් ඒ ඇප් එක හරහා කරගැනීමේ හැකියාව තියෙනවා ඊළඟට කරන්නේ මගේ මේ මොබිටෙල් සිම් එක මේ ඩිවයිස් එකට සම්බන්ධ කරගන්න එක හරි ඉතින් මෙතනදී මේ සිම් එක සම්බන්ධ කරගන්නකොට නිවැරදි පැත්ත බලලා ඒ පැත්තර ගැලපෙන විදියට මේ සිම් එක සම්බන්ධ කරගන්න හරි මන්දගේ සිම් එක මගේ ඩිවයිස් එකට සම්බන්ධ කරගත්තා ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ පියනාරගෙන මේ කොටස වහන්න හරි ඉතින් දැන් මේ ඩිවයිස් එකේ මූලික සෙටප් එක අපි කරගත්තා අපි දැන් ඊළඟට බලමු මේ ඩිවයිස් එක සාමාන්‍ය විදියට පව ඔන් කරගන්නේ කොහොමද කියලා ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ සාමාන්‍ය ෆෝන් චාර්ජ් කරන චාර්ජිං ඩොක් එකක් පාවිච්චි කරලා මේ ඩිවයිස් එක පව ඔන් කරගන්න ඉතින් මේ ඩිවයිස් එක පව ඔන් කරගත්තට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද මේකේ මං කලින් කිව්ව වගේ ලයිට් එක බ්ලින්ක් වෙන්නේ කොහොමද කියන එක ගැන මං ඊළඟ ස්ටෙප් එකෙන් ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න අපි තාමත් සාර්ථක විදියට අපේ මොබිටල් සිම් එක මේ 4G USB මොඩම් එකත් එක්ක සම්බන්ධ කරගත්තා ඉතින් දැන් අපි හදන්නේ මේ USB මොඩම් එක පව ඔන් කරගන්න ඒ සඳහා මංවාලට කලින් කිව වගේ මෙන්න මේ වගේ USB ඩොක් එකක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා ඉතින් අපි ඊළඟට බලමු මේ වගේ USB ඩොක් එකක් පාවිච්චි කරලා මේ USB මොඩම් එක පව ඔන් කරගන්නේ කොහොමද කියලා හරි ඉතින් මන්දැන් මෙන්න මේ විදියට USB මොඩම් එක පව ඔන් කරගත්තා ඔයාලට පේනම ඇති මේකේ පව ඔන් කරගත්තර පස්සේ මුලින්ම රතුපාටින් ලයිට්ටයක් බ්ලික්කනවා ඉතින් ඒකින් අදහස් වෙන්නේ තාම මේක අපි සම්බන්ධ කරපු සිම් එකත් එක්ක කනෙක්ටලා නැහැ කියන එක ඉතින් ඔන්න දැන්වාට බලන්න පුළුවන් මේකේ ලයිට් එක රතුපාටින් නිල් පාටට මාරු වුණා ඉතින් ඒකින් අදහස් කරන දේ තමයි දැන් අපි සම්බන්ධ කරපු මොබිටල් සිම් එකත් එක්ක මේ USB මොඩම් එක කනෙක්ට් වුණා කියන එක හරි ඉතින් දැන් අපි ඊළඟට හදන්නේ
මේ USB මොඩම් එකේ තියෙන Wi-Fi කනෙක්ෂන් එක හරහා අපේ ජංගම දුරකථනයට ඉන්ටර්නෙට් ලබාගන්න. ඒ සඳහා මංවාලට කලින් කිව්වා අපේ USB මොඩම් එක ගැන හඳුන්වාදීමේදී මේ USB මොඩම් එක පිටු පස්සේ මේකට අදාළ Wi-Fi SSID එක හා Wi-Fi පාස්වර්ඩ් එක සඳහන් කරලා තියෙනවා කියලා. ඉතින් දැන් අපි ඒ SSID එකත් පාස්වර්ඩ් එකත් පාවිච්චි කරලා අපේ ජංගම දුරකථනයට අන්තර්ජාලය සම්බන්ධ කරගම්. අපි බලමු එහෙනම් ඊළඟට කොහොමද ඒක කරන්න කියලා. අපි දැන් ඊළඟට කරන්න යන්නේ අපේ ෆෝන් එකේ Wi-Fi කනෙක්ෂන් එක enable කරගන්න එක. ඉතින් අපි ඒ කනෙක්ෂන් එක enable කරගමු. අපි බලමු ඊට පස්සේ මේ device එකට අදාළව SSID එක අපේ ෆෝන් එකේ පෙන්වන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මෙන්න මේ විදිහට මම අපේ ෆෝන් එකේ Wi-Fi කනෙක්ෂන් එක enable කරගත්තා. ඔයාලට පේනවා ඇති මෙතන උඩින්ම 4G-UFI-2168 කියලා SSID එකක් පෙන්නනවා. ඉතින් මෙන්න මේ SSID එක තමයි අද දවසේ අපි කතා කරන මේ USB මොඩම් එකට අදාළ SSID එක. ඉතින් අපි ඊළඟට කරන්න හදන්නේ මේ USB මොඩම් එකට අදාළව ඩිෆෝල්ට් පාස්වර්ඩ් එක පාවිච්චි කරලා අපේ ෆෝන් එක Wi-Fi වලට සම්බන්ධ කරගන්න. අපි එහෙනම් ඊළඟට ඒක කරන විදිය බලමු. හරි. ඉතින් අපි මෙන්න මේ විදියට අපේ Wi-Fi පාස්වර්ඩ් එක පාවිච්චි කරලා අපේ ෆෝන් එක Wi-Fi වලට කනෙක්ට් කරගත්තා. ඉතින් දැන් අපිට ඊළඟට පුළුවන් මෙන්න මේ settings කියන ස්ථානයට ගිහිල්ලා මේ device දෙක අතර අන්තර්ජාලයේ කොච්චර ස්පීඩ් එකක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. අපි එහෙනම් ඒකත් බලමු කොහොමද මේ device දෙක අතර තියෙන ස්පීඩ් එක කියලා. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් මෙගාබයිට් තප්පරයට මෙගාබයිට් 65ක වගේ ස්පීඩ් එකක් මේ device දෙක අතර දැනට තියෙනවා. ඉතින් අපි ඊළඟට YouTube එක පැත්තරත් ගිහිල්ල බලමු මේ කියන ස්පීඩ් එක මේ වගේම දකින්න පුළුවන්ද කියලා. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් ඉතාමත් හොඳ ස්පීඩ් එකක් මේ device දෙක අතර දැනට තියෙනවා. ඉතින් මම සර්ච් කරපු සැනින් මෙතන රිසල්ට් පේජ් එකට ආවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඒ කියන්නේ සාමාන්‍ය සැලකිය යුතු හොඳ කනෙක්ෂන් එකක් මේ device දෙක අතර තියෙනවා කියන එක තමයි අපිට එකෙන් අදහස් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ USB මොඩම් එක පාවිච්චි කරලා ජංගම දුරකථනයට ඔයාලට අවශ්‍ය කරන ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලබා ගන්න. ඉතින් අපි ඊළඟට බලමු මේ USB මොඩම් එක කම්පියුටර් එකකට සම්බන්ධ කරාට පස්සේ ඒකෙදි මූලික විදිහට සෙටප් කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම මම එතනදී ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න. මේ device එකට අදාළව තියෙන SSID එකත් password එකත් අපිට අවශ්‍ය විදිහට මාරු කරගන්නේ කොහොමද කියලා. දැන් ඊළඟට මේ USB මොඩම් එක USB port එක හරහා අපේ පරිගණකයට සම්බන්ධ කරගත්තා. අපි දැන් බලමු ඊළඟට මේ USB මොඩම් එක පරිගණකයේ ඇතුලේ සෙටප් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති කිසිම අමතර software එකක් නැතුව මේ device එක අපේ පරිගණකයත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් දැන් අපිට පුළුවන් මේ device එක භාවිතා කරලා අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙන්න. අපි දැන් ඊළඟට web browser එකක් open කරගමු. මම දැන් ඊළඟට YouTube කියලා search කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති search result එක ඉතාමත් ඉක්මනින් අපිට ලබා දෙනවා. ඉතින් මේකෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ device එකේ තියෙන signal strength එක කොච්චර හොඳ මට්ටමක තියෙනවද කියලා.
ඉතින් ඊට අමතරව අපිට අවශ්‍ය නම් පුළුවන් ස්පීඩ් ටෙස්ට් එකක් මාර්ගෙනොත් අපේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක පරීක්ෂා කරගන්න. මම දැන් ඊළඟට අපේ මේ USB ඩිවයිස් එකට අදාළව තියෙන IP ඇඩ්‍රස් එක පාවිච්චි කරලා මේ ඩිවයිස් එකට ලොග් වෙන්නයි හදන්නේ. ඉතින් මෙන්න මේක තමයි ලොගින් ඉන්ටර්ෆේස් එක. අපි දැන් ඉස්සෙල්ලම මේකේ ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි වලට මාරු කරගමු. මෙන්න මෙතන උඩට ගිහාම අපිට බලන්න පුළුවන් මේ ඩිවයිස් එකට අදාළ යූසර්නේම් එක. අපි දැන් පාස්වර්ඩ් එක ඇඩ්මින් විදියට සඳහන් කරලා මේ ඩිවයිස් එකට ලොග් වෙමු. මෙන්න මේ විදියට අපිට පුළුවන් මේ ඩිවයිස් එකේ ඉන්ටර්ෆේස් එකට ලොග් වෙන්න. SSID එක, ඉමි නම්බර් එක, මේ වගේ තොරතුරු විශාල ප්‍රමාණයක් මේ ඉන්ටර්ෆේස් එක ඇතුලේ අපිට බලන්න පුළුවන්. අපිට ඊළඟට බලන්න පුළුවන් මෙන්න මෙතන අපි පාවිච්චි කරන SIM එකේ නම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊළඟට බලාපොරොත්තු වෙන්නේ මේ ඩිවයිස් එකට අදාළව Wi-Fi SSID එක හා පාස්වර්ඩ් එක මාරු කරගන්න එක. ඉතින් අපි ඒ සඳහා මෙන්න මෙතන තියෙන Wi-Fi settings වලට log වෙනවා. ඉතින් මෙන්න මේ ස්ථානයෙන් තමයි අපිට Wi-Fi SSID එක මාරු කරන්න පුළුවන්. අපිට කැමති නමක් මේ සඳහා පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී මම Wi-Fi SSID එක මාරු කිරීමක් කරන්නේ නැහැ. මෙන්න මේ පාස්වර්ඩ් කොටසට ගියාට පස්සේ අපිට පුළුවන් මේ ඩිවයිස් එකට Wi-Fi වලින් කනෙක්ට් වෙන්න අවශ්‍ය කරන පාස්වර්ඩ් එක මාරු කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන ඩිෆෝල්ට් පාස්වර්ඩ් එක. ඉතින් දැන් අපි මෙන්න මේ විදිහට මේ පාස්වර්ඩ් එක අපිට අවශ්‍ය විදිහට මාරු කරගන්නවා. පාස්වර්ඩ් එක මාරු කරගත්තට පස්සේ මෙතනින් සබ්මිට් දීලා අපි මේ සෙටින් එක සේව් කරගන්නවා. ඊළඟට අපිට අවශ්‍ය නම් IP ඇඩ්‍රස් එක හරහා මේ ඩිවයිස් එකට ලොග් වෙන පාස්වර්ඩ් එක මාරු කරන්න අපිට පුළුවන් මෙන්න මෙතන change password කියන ඔප්ෂන් එක ඒ සඳහා පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මෙතන admin කියන පරණ පාස්වර්ඩ් එක සඳහන් කරලා අපිට පුළුවන් අලුත් පාස්වර්ඩ් එකක් මේ සඳහා පාවිච්චි කරන්න.
ඉතින් අපි මෙතනදි ප්‍රධාන වශයෙන් කරේ මේ ඩිවයිස් එකට අදාළව තියෙන පාස්වර්ඩ් එක මාරු කරපු එක. ඉතින් අපිට අවශ්‍ය නම් ඒ සෙටින්ග්ස් නැවත වරක් තිබුණ විදියට වෙනස් කරගන්න අපිට පුළුවන් මෙන්න මේ රීසෙට් කියන ඔප්ෂන් එක සඳහා පාවිච්චි කරන්න. අපි බලමු ඊළඟට මේ ඩිවයිස් එක රීස්ටාර්ට් වුණාට පස්සේ නැවත වරක් මේ ඩිවයිස් එකට ලොග් වෙලා අපි වෙනස් කරපු සෙටින්ග්ස් නැවත වරක් තිබුණ විදියටම ඩිෆෝල්ට් විදියටම වෙනස් වෙලාද කියලා. Wi-Fi settings වලට ගිහිල්ලා බැලුවට පස්සේ අපිට දකින්න පුළුවන් කලින් තිබ්බ default password එක නැවත වරක් ඒ විදිහටම save වෙලා තියෙනවා. ඉතින් අපි දැන් මේ device එකෙන් log out වෙමු. Experience seamless connectivity with the new 4G LTE Wi-Fi modem. අපි තාමත් සාර්ථක විදියට මේ 4G USB මොඩම් එක මේ විදියට සෙටප් කරගත්තා. ඉතින් අපි මේ USB මොඩම් එක ගැන ගොඩක් දේවල් කතා කරා. මේ USB මොඩම් එක හරහා Wi-Fi කොහොමද අපේ ජංගම දුරකථනයට සම්බන්ධ කරගන්නේ? මේ USB මොඩම් එක කොහොමද පරිගණකයකට සම්බන්ධ කරගන්නේ? මේ USB මොඩම් එකේ SSID එක මාරු කරන්නේ කොහොමද? පාස්වර්ඩ් එක මාරු කරන්නේ කොහොමද? මෙන්න මේ වගේ ගොඩක් දේවල් අද දවසේ අපි කතා කරා. ඉතින් ඔයත් මේ වගේ USB මොඩම් එකක් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ පහලින් දැක්කෙන අපේ ජංගම දුරකථන අංකය හරහා ඕනෑම අවස්ථාවක අපේ ආයතනය සම්බන්ධ කරගන්න. අද වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාගේ යම්කිසි අදහසක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න කියලා මම ඔයාලා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මම ඔයාලා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා පහළ තියෙන subscribe button එක click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මේ විදිහට මම අද වීඩියෝ එකෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් ඔයාලව නැවත වරක් හමු වෙමේ බලාපොරොත්තු වෙන මම සමුගන්නවා. ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්.